මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා අවසාන ඉලක්කම එක වෙච්ච ඒවා වර්ග කරන්න. ඉක්මනට ගන්න. ඉතින් අපි බලමු කොහොමද මේවට උත්තර ගන්න කියලා. උදාහරණයකට යම් 21 වර්ගය. right. මම 1 වර්ගය ගන්නවා. 1 වර්ගය කියන්නේ මම දන්නවා 1 වැඩි කිරීම 1 1යි. ඒක ලියන්න. ඊට පස්සේ මම මොකද කරන්නේ? මෙන්න මේ 1යි 2යි අරගෙන වැඩි කරනවා 2යි. ඒ දෙක මෙයත් එක්කත් වැඩි කරනවා. 2 වැඩි කිරීම 2 4යි. පළවෙනිද තියෙන සංඛ්‍යාව අරගෙන වර්ග කරනවා. 2 වර්ගය 2 වැඩි කිරීම 2 4යි. ඔන්න ඕක තමයි මෙන්න මෙයාට උත්තරේ වෙන්නේ. තව උදාහරණකින් බලමු 41 වර්ගය. අවසාන ඉලක්කම 1 1 වර්ගය 1යි. ඊට පස්සේ මේ දෙන්නගේ ගුණිතය ගත්තාම 2යි. ඒ දෙක වැඩි කරනවා 4ත් එක්ක 8යි. පළවෙනි සංඛ්‍යාවේ වර්ගය ගන්නවා 4 වර්ගය 16යි. ඔන්න උත්තරේ. උදාහරණයකට 81 වර්ගය. 1 වර්ගය 1යි. මෙයා වැඩි කිරීම මෙයා 1 වැඩි කිරීම 2 උත්තරේ 2යි. දැන් ඒ දෙක වැඩි කරන්න ඕනේ 8ෙන් 16යි. 16න් 6 දානවා එකක් ඉතුරුයි. දැන් 8 වර්ගය 64යි. මේ ඉතුරු එකත් මෙතෙන්ට දැම්මට පස්සේ 65ක් කියලා එනවා. ලොකු උනාන කමන්නේ ඕන එකට පොදුයි. 1 වර්ගය 1යි. මෙන්න මේ තියෙන ඉලක්කම මෙයත් එක්ක වැඩි කරනවා. 10 වැඩි කිරීම 2 20යි. බිඳුව දානවා දෙකක් ඉතුරුයි. 10 වර්ගය 100යි. මේ ඉතුරු දෙකයි 102යි. මම මෙතන ලිස්ට් කරලා තියෙනවා අවසාන ඉලක්කම 1 වෙන ඒ වගේ වර්ග ටික අනුපිළිවෙලට. right? ඒකට මම දැන් පොඩි වැඩක් කරන්න යනවා. මොකද්ද? ඔක්කොගේම අවසානෙට තියෙන්නේ 1 වර්ගය. 1 වර්ගය මම දන්නවා 1යි. ඔන්න මම 1 කියන එක ලියාගෙන ගියා. අවසාන උත්තරයටත් එන්නේ 1. දැන් මම මොකද කරන්නේ? මෙන්න මේ වර්ගයේ කියද්දි දෙක තියෙන්නේ දෙවරක් චක්‍රය ලියාගෙන යනවා. බිඳුව 2 4 6 8 10 12 14 16 18 20 ලියාගෙන යන්න පුළුවන්. ඊළඟට මුල් සංඛ්‍යාව වර්ග කරනවා. බිඳුවේ වර්ගය බිඳුවයි. 1 වර්ගය 1යි. 2 වර්ගය 4යි. 3 වර්ගය 9යි. 4 වර්ගය 16යි. 5 වර්ගය 25යි. 6 වර්ගය 36යි. 7 වර්ගය 49යි. 8 වර්ගය 64යි. 9 වර්ගය 81යි. 10 වර්ගය 100ක් කියලා ගන්න. දැන් මම චූටි වැඩක් කරනවා. මේ ටික ලිව්වට පස්සේ මෙන්න මෙතනට එන ඩබල් ඉලක්කම් එනවා මෙතෙන්ට එනකන් අවුලන්නේ නැහැ. මේ ටිකම තමයි මෙතෙන්ට එන්නේ. එතකොට මෙයා කියන්නේ 0.1 මේ තියෙන්නේ 121 මේ තියෙන්නේ 441 මේ තියෙන්නේ 961 මේ තියෙන්නේ 1680 මෙතනදී යට ටිකේදී 1 ලියලා තියෙනවා. ඊළඟට මෙන්න මෙයාලා ටික මම ලියා ගන්නවා. මොකද්ද? 0 2 4 6 8 බිඳුව. ඊළඟට මම කරන්නේ මෙන්න මේ දෙන්නව වෙන වෙනම අරගෙන ඒ ටික එකතු කරනවා. 5යි 1යි එකතු කරාම 6යි. 1යි 6යි එකතු කරාම 7යි.
9 1 එකතු කරාම 10යි බිංදුව දානවා එකක් ඉතිරි. 4යි 1යි එකතු කරාම 5යි. 1යි 1යි එකතු කරාම 2යි. මෙයයි මෙයයි එකතු කරාම 2යි. දැන් මේ මුලින් තියෙන ඉලක්කම මෙතන ලියනවා. මුලින් තියෙන ඉලක්කම මෙතන ලියනවා. මෙයා තියෙනවා හැබැයි එකක් ඉතුරුනා. ඒකට 4යි 1යි එකතු කරාම 5යි. මෙයා මුලින් ලියනවා. මෙයා මුලින් ලියනවා. මේ ඉලක්කම් දෙක ලියනවා. මේ තියෙන්නේ අවසාන ඉලක්කම එක වෙන විදිහට ආපු සංඛ්‍යාවල වර්ගය. ඔතනින් එහාටත් ওই විදිහට යන්න පුළුවන්. මම වෙන වෙනම කියලා දුන්න උදාහරණයකින් ඔක්කොම ලිස්ට් කරලා කියලා දුන්නා මේක ගන්න විදිහ. මේ අවසාන ඉලක්කම එක වෙන සංඛ්‍යාවල වර්ගය. මෙතනින් එහාටත් ඔයාලට මේ විදිහටම යන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. මේ සංඛ්‍යා හැදිලා තියෙන්නේ අපේ කෝඩිය පුදුම විදිහකට. බිංදුවේ ඉඳලා 9 වෙනකල් එකතු වෙලා හැදිලා තියෙන ඉලක්කම් ටික. මේ අමුතුම රටාවක්. අපි ආයෙමත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.